හායි යාළුවෝ. අපි බලමු අද ස්ප්‍රීත් ලෙවල් එක කියන්නේ මොකක්ද කියලා. මේක ඇවිල්ලා පොඩි වීදුරු බට කෑල්ලක වතුර බින්දුවක් තියෙන බොක්ස් බාර් එකකට සෙට් කරපු එක යුනිට් එකක්. මේකෙන් පුළුවන් අපිට මතු පිට පෘෂ්ඨයක් කෙලින් තියනවද, ඊට පස්සේ බිත්තියක් වගේ දෙයක් කෙලින් තියනවද කියන මේක හොරිසොන්ටල් වර්ටිකල් දෙකම චෙක් කරන්න පුළුවන්. තිරස් සිරස් දෙකම හරිද කියලා. ඊට අමතරව මේකේ අංශක 45 බලන්න පුළුවන්. 45 කොහොමද බලන ස්පීඩ් ලෙවල් එකත් මේකේ තියෙනවා. ඒක තමයි මේක. මේකේ තව අමතරව අපිට රූලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මනින්න භාවිත කරන්න පුළුවන් මිලිමීටර් මේක තියෙනවා 400ක් වෙනවා. සෙන්ටිමීටර් 40ක් තියෙනවා. මේකේ භාවිතය පිළිබඳව කරන විදිය පිළිබඳව අපි වීඩියෝ එකක් මම ගේන්නම් ඉස්සරහට. ඔයාලා බලන්න මේකේ මේ දැනට මේසක මත පිට තියලා තින්නේ. මේකේ මේ වතුර බින්දුව සාමාන්‍ය මේ දෙපැත්තෙන් පේන බිලි දෙක මැද්දෑවෙන් මෙන්න මේ විදිහට තියෙනවා නම් මේකේ ලෙවල් එක හරි. ඔය දැන් බලන්න තියෙන විදිය ඔය විදිහට තමයි. අන්න විදිහට වතුර බින්දුව හරියටම සුළු පාට දෙක මැද තියෙනවා. මේ ලෙවල් එකෙන් අපි චෙක් කරන මතු පිට පෘෂ්ඨය ඉතාමත් පැහැදිලිව හරියට කෙලින් ලෙවල් එකට තියෙනවා කියන එක තමයි මේ විදිහට පේන්නේ. ඔන්න ඔහොම කරාට පස්සේ වතුර බින්දුව එහාට යනකොට එතකොට ඔයාලට පේනවා ඒ විදිහට බලන ලේසි මේක. මේකේ පැහැදිලි වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයාලට ගේන්නම් මේක පාවිච්චි කරන විදිය. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට තව වීඩියෝ ගේන්නම් ස්පීඩ් ලෙවල් එක පාවිච්චි කරන විදිය, මේකෙන් බිත්තියක් කොහොමද බලන්නේ, ළඹ චෙක් කරන්නේ කොහොමද, පඩි පෙලක් අඳින්නේ කොහොමද, ඊට පස්සේ මේකෙන් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ස්ටිල් වැඩ කරනකොට ඒ වගේ වැඩ, ඉරි අඳින හැටි, ඒ වගේ ගොඩක් වීඩියෝ මම මේකේ අරගෙන එන්නම් ඔයාලට. බලන්න බිත්තියකට තියලා තින්නේ. එතකොට මේ බිත්තිය ළඹයි. එතකොට ළඹේට හොඳට වැඩ කරලා කපරාරු කරලා ෆිනිෂින් කරපු බිත්තියක් මේක. එතකොට ඒකේ හරියට තියෙනවා. අපි සාපේක්ෂව දැන් බලමු නිකන් අංශක 45 කොහොමද බලන්නේ කියලා. අන්න ඒ විදිහට බලනකොට අංශක 45 අන්නේ වතුර බින්දුව හරියට ඇදරෙනවා නම් ඔන්න එහෙම තමයි. අන්න දැන් අංශක 45 හරියට බිත්තියට සාපේක්ෂව තියෙනවා. දෙකනේ අංශක 45 කෝණයක් අඳින්න ඕන. ඔන්න විදිහට අර එහා අනිත් වතුර බින්දුවෙන් කෙලින් ඉරක් ඇඳලා මේකෙන් මේ දෙට ඉරක් ඇඳලාම 45 කෝණයක් අඳ ගන්න පුළුවන් අපිට. මම ඒ ඔයාලට අඳින හැටි ඉස්සරහට කියලා දෙන්නම්. බලන්න වීඩියෝ එක හොඳයිද කියලා බලන්න. හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. කාට හරි තව බලන්න ෂෙයා කරන්න යන්න. වීඩියෝ එක හොඳ නැත්නම් ඒත් අපිට ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට ඔයාලට මේක අපහැදිලි දැන් තියෙන ප්‍රශ්නයක් විදිහට අහන්න අපි ඒකට උත්තරයක් දෙන්න. එහෙනම් ගිහින් එන්න.